සේදේ වකාන්තේ ශුද්ධෝත්තම පියවරුන් දිනමක් අතර ශුද්ධ සභාවේ සංක්‍රාන්ති සමය. පාප්තුමන්ගේ මරණය සහ පාප් දුර කාලයේ නිමාව. ශුද්ධෝත්තම පියතුමගේ ස්වර්ගස්ථ වීමත් සමග ශුද්ධ සභාව ඉතා වැදගත් කාල පරිච්ඡේදයකට පිවිසෙයි. මෙම සිදුවීම පාප්තුමන්ගේ පදවි කාලයේ අවසානයේ සයිටුවන් කරනවා මෙන්ම ශුද්ධ පේතෘතුමන්ගේ නව අනුප්‍රාර්ථිකයා තෝරා ගැනීමේ පුරාණ ක්‍රියාවලියේ ආරම්භයේද සනිටුවන් කරයි. නමුත් පළමුව ශුද්ධෝත්තම පියතුමන්ගේ මරණය නිල වශයෙන් තහවුරු කළ යුතුයි. මෙම සාම්ප්‍රදානුකූල කර්තව්‍ය ආරම්භ වන්නේ වතිකානුවේ කාමලෙන්කෝ හිමිපාණන් සමගිනි. මෙම කාමලෙන්කෝ කාදිනන් හිමියන් මෙම සංක්‍රාන්ති කාලය තුළ ශුද්ධ සභාවේ තාවකාලිකව අධීක්ෂණය භාරව කටයුතු කරයි. චාරිත්‍රානුකූලව ඔහු පාප්තුමන්ගේ බෞතිස්ම නාමයෙන් 3 වරක් අමතයි. නමුත් ප්‍රතිචාරයක් නොමැති නම් කාමලෙන්ගෝ හිමිපාණන් පාප්තුමන් මියගොස් ඇති බව ප්‍රකාශ කරයි. වර්තමානයේ වෛද්‍යවරයෙකු මරණය තහවුරු කිරීම පළමුව සිදු කරයි. ඉන්පසු කාමලෙන්ගෝ හිමියන් පාප්තුමන් පැල් සිටින රන් මුදුව ඉවත් කර පසුව විනාශ කරයි. මෙය ෆිෂර්මන්ස් රිං ලෙස හඳුන්වයි. මෙසේ සිදුකරුණේ පාප්තුමන්ගේ මරණයෙන් පසු එතුමන්ගේ නමින් ව්‍යාජ ලියකියවිලි මුද්‍රා තැබීම වැළැක්වීම සඳහාය. පාප්තුමන්ගේ මරණය මෙසේ වෛද්‍යානුකූලව සහ චාරිත්‍රානුකූලව තහවුරු කර පසු වතිකානු මාධ්‍ය නිල නිවේදනයක් නිකුත් කරයි. මෙම පුවත පළමුව ලොව පුරා සිටින කාදිලන්වරුන්ට සහ රදකුරුවරුන් හට දැනුම් දෙනු ලැබේ. ඉන්පසුව ලෝකයේ සමග බෙදාගනු ලැබේ. ලොව පුරා දේවස්ථානවල සීනුනාදු කරනු ලබයි. කතෝලික කොඩි අඩුකුබු කරනු ලබයි. ලොව පුරා කතෝලිකයන් යාඥා කිරීමට යොමු වෙයි. ෆ්‍රැන්සිස් අපශුද්ධෝත්තම පියාණන්ගේ ආත්මය වෙනුවෙන් අපි විශේෂාකාරයෙන් යාඥා කරමු. මෙසේ සේඩේ වකාන්තයේ ලෙස හැදින්වෙන කාල පරිච්ඡේදයක් ආරම්භ වෙයි. ශුද්ධ පේතෘතුමන්ගේ ආසනයේ දැන් හිස්ස බව ඉන් අරුත් ගැන්වන අතර ශුද්ධ සභාව තමන්ට මඟ පෙන්වීම සඳහා නව එඩේරෙකු තෝරා ගැනීම සඳහා එහි ගමන ආරම්භ කරයි. සේදේ වකාන්තයේ කාලය තුළ වතිකානුව තුළ සිදුවන දේ සහ කාමලෙන්ගෝ හිමිපාණන්ගේ විශේෂ කාර්යභාරය ගැන දැනගැනීමේ බලාපොරොත්තුවෙන් මීළඟ වීඩියෝවෙන් හමුවෙමු.